අයිබෝන් සුබ දවසක් අදත් ඇග්‍රොටෙක් සොලියුෂන් YouTube channel හරහා විශේෂ වීඩියෝ එකක් අරගෙන ආවා. මේ විශේෂ වීඩියෝ එක ඇත්තටම අද අරගෙන එන්න ප්‍රධානම හේතු කාරණය උනේ මේ වන විට ලංකාවේ වී වගා ශේෂ්ත්‍රවල සෑම ප්‍රදේශයකම වාගේ පවතින නිතර කතාබහකට ලක් වෙන හැමදෙනා අතරම කතාබහකට ලක් වෙන සමාජ මාධ්‍ය හරහා විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රාදේශීය වශයෙන් ගොවි ජනතාවගේ කඩමණ්ඩියේ ගම ඇතුලේ හැම තැනම කතාබහට ලක් වෙන කහවීමේ රෝගී තත්ත්වය. එහෙම නැත්නම් වී වගාවේ කහවීමේ අසාමාන්‍යතාවය පිළිබඳව ඔබව යම් දැනුවත් කිරීමකට ලක් කරන්න. අද කාරණේ මම විශේෂයෙන්ම මේ තාක්ෂණික කාරණයක් පිළිබඳව දැනුවත් කිරීමට වඩා බලාපොරොත්තු වෙන්නේ මේ ඇති වෙලා තියෙන තත්ත්වයට මුහුණ දෙන්න අපි මොන වගේ විදියටද හැසිරෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වෙලාවේ මොනවද අපි කළ යුතු දේ කියන කාරණා පිළිබඳව ඔබට පුළුල් දැනුමක් අවබෝධයක් ලබා දෙන්න සහ මේ තත්ත්වයෙන් මිදෙන්න මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරගන්න අපි යා යුතු නිවැරදි මාර්ගය මොකක්ද කියන එක පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන්න. මොකද මේ වෙනකොට අපි දකිනවා විශේෂයෙන්ම සත්‍ය තොරතුරු වගේම වැරදි තොරතුරුත් ගොවි ජනතාව අතර එහෙම නැත්නම් ප්‍රජාව අතර ගැවසෙනවා. ඒක නිසා ඒ පිළිබඳව නිවැරදි දැනුමකින් සිටීම අවබෝධයක් ලැබීම ඉතාම වැදගත් කාරණයක් වෙනවා. විශේෂයෙන්ම වී වගාවේ නිරලා ඉන්න පිරිස ආර්ථික වශයෙන් දැඩි අපහසුතාවයකට ලක් වෙන අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඔවුන්ට වෙළඳපොළේදී මේ කහවීමේ රෝගී තත්ත්වය පාලනය කරගන්න විවිධ නිෂ්පාදන ඒ අලෙවිකරුවන් විසින් තාක්ෂණික නොවන කාරණා පදනම් කරගෙන අවස්ථානුකූලව ඔවුන්ට අලෙවි කරලා මේ වෙලාවේ යම් දේවල් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ කාරණේදී කොහොමද හැසිරිය යුත්තේ කොහොමද යන ක්‍රමවේදය කියන එක පිළිබඳව තමයි අද මම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම අපි දන්නවා මේ වී වගාවට ඇතිලා තියෙන මේ කහවීම තත්ත්වයේ ප්‍රධානම හේතු කාරණය තමයි මම මීට කලින් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ දැනුවත් කරා මේ තත්ත්වයේ ප්‍රධානම හේතුව තමයි පසුගිය ඇතිවෙච්ච අධික වර්ෂාපතනය සහ ගම් වතුර තත්ත්වයේ හෝදාපාලු වීම. ඉතින් ඒකේ ප්‍රධානම වෙච්ච විද්‍යාත්මක කාරණය තමයි පාංශු පෝෂකත්වය අඩුවීම. එහෙම නැත්නම් පාංශු පෝෂකත්වය ඉවත් වීම කියන කාරණය. ඉතින් මේකත් එක්ක පදනම්ව තමා ප්‍රධාන වශයෙන් මේ කහවීම වාර්තා වෙන්නේ. ඊට අමතරව ඒ කහවීමත් එක්ක බැඳුණු වෙනත් පලිබෝධහා රෝගී තත්ත්වලුත් අපේ වගාවට වැළඳිලා තියෙනවා. ඊට අමතරව පරිසර තත්ත්වයෙන් වෙනස් වුණා. පසුගිය එක දිගට වර්ෂාපතන තිබුණා. ඊට පස්සේ එක දිගට පොඩි කාලයක් පායන්න පටන් ගන්න. ඒ තව හිමිවිලි ලැබිලා. ඊට පස්සේ අධික රාත්‍රියේ අධික සීතල පවතින තත්ත්වයක් තියෙනවා. උදේම සහ සවස් කාලයේ පින්න ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ පරිසර තත්ත්වයන් සමහර රෝග පලිබෝධකින් සඳහා හිතකර තත්ත්වයකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සියලු තත්ත්වයන් අපි හරියට දැනගෙන අවබෝධ කරගත යුතුයි. මේ පවතින තත්ත්වය පිළිබඳව ගොවින් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය වැනි ආයතන ලංකාව පුරාම සැරිසරමින් ගොවින් දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් මේ දිනවල ක්‍රියාත්මක කරනවා. ඒවා අතර ශ්‍රේෂ්ඨ පරීක්ෂා කිරීම, භෝග සායන පැවැත්වීම, පුහුණු වැඩසටහන් පැවැත්වීම වගේ ඒ වගේම අත්පත්‍රිකා පෝස්ටර් ප්‍රදර්ශන කිරීම වගේ විවිධ දේවල් හරහා ගොවි ජනතාව, පාරිභෝගික ජනතාව, කෘෂි අලෙවි නියෝජිතයින්, කෘෂිකර්මයට සම්බන්ධ වෙනත් ආයතන දැනුවත් කිරීමේ දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහනත් එක්ක අනිවාර්යෙන් සම්බන්ධ වෙලා මේ දැනුමත් එක්ක දිශානත වෙලා අපි මේ අවස්ථාවේදී ක්‍රියා කළ යුතු වෙනවා. ඔබගේ වගාවට මෙවැනි කහවීමේ රෝගී තත්ත්වයක් එහෙම නැත්නම් කහවීමේ අසාමාන්‍ය තත්ත්වයක් ඔබගේ වී වගාවේ දක්නට ලැබෙනවා නම් ඔබ හැම විටම ඔබේ වගාව පිළිබඳ සියුම් නිරීක්ෂණයෙන් නිතර නිරීක්ෂණය කිරීමෙන් ඒ පිළිබඳ අවධානයෙන් සිටින්න. එහෙම ඔබගේ වගාවෙත් එහෙම ලක්ෂණ මතුවෙනවා නම් පළමු කාරණේ විදියට කළ යුත්තේ ඔබගේ ප්‍රදේශයේ මේ කෘෂිකර්මයේ සම්බන්ධ තාක්ෂණික ව්‍යාප්ති නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීම. එතකොට ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ ප්‍රදේශයක් වෙන්න පුළුවන්.
මහවැලි කලාපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදාළ ප්‍රදේශයක් වෙන්න පුළුවන්. මේ කුමන හෝ කලාපයකට අදාළව ඒ සම්බන්ධව උපදෙස් දීම සඳහා ශේෂ්ත්‍රගත වෙලා ඉන්නවා අපේ තාක්ෂණික නිලධාරීන්. ඉතින් ඔබ පළමුවෙන්ම කළ යුත්තේ මේ තාක්ෂණ නිලධාරීවරයෙකු මේ සම්බන්ධව දැනුවත් කිරීම. ඉන්පසු ඔබගේ වගා ශේෂ්ත්‍රයට ඔහු කැඳවාගෙන අවිලා ඒ වගා ශේෂ්ත්‍රය නිවැරදිව පරීක්ෂා කර ගැනීමෙන් එහෙම නැත්නම් ඔබේ වගා ශේෂ්ත්‍රයේ සාම්පලයක් ඔහු වෙත රැගෙන ගොස් ලබා දීලා නිවැරදි තොරතුරු ලබා දීලා ඒ පිළිබඳ හරිම අවබෝධයක් අරගෙන හරිම තත්ත්වය මොකක්ද මේක පෝෂක ගුණතාවයක්ද මේක පලිබෝධ හානියක්ද ඒ කියන්නේ කෘමි හානියක්ද දිලීර හානියක්ද බැක්ටීරියා හානියක්ද කියන එක හරියටම නිශ්චය කරගෙන ඒ සඳහා ඊළඟ පියවර අනුගමනය කරන එක. ඒ සඳහා කළ යුතු වත් පිළිවෙත් තියෙනවා. ඒවා රසායනික වෙන්න පුළුවන්, භෞතික ක්‍රම වෙන්න පුළුවන්. මෙවැනි ක්‍රම ඔහු නිර්දේශයක් ලබා දේ. ඒ නිර්දේශය අනුව ක්‍රියා කරලා ඔබගේ වගාවේ ඒ තත්ත්වය පාලනය කර ගැනීම තමයි කළ යුතු වන්නේ. ඔබ ඔබේ ජීවන රැකියාව විදිහට එහෙම නැත්නම් විනෝදාංශයක් විදිහට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියැලෙන කෙනෙක්ද? එහෙමනම් ඔබේ ජීවිත කාලය පුරාට මේ කරන කෘෂිකර්මයේ කටයුතු සඳහා පළපුරුදු කෘෂිකර්ම විශේෂඥයන් ඇතුළු කෘෂිකර්ම උපදේශකවරුන්ගේ තාක්ෂණික සහාය ලබා ගැනීමට මෙන්න ඔබට කදිම අවස්ථාවක්. Agrotech Solution ශ්‍රී ලංකා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියැලලා ඉන්න ඔබ වෙනුවෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කෘෂි තාක්ෂණික සහාය ලබා දීම සඳහාම වෙන්න ඔන්ලයින් වේදිකාවක් අපි සකස් කරලා තියෙනවා. Agrotech Solution VIP සමූහයේ සමාජිකත්වයේ ලබා ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ. අංක 1 සුවිශේෂී ටෙලිග්‍රෑම් සමූහයට ඇතුළත් වීමේ අවස්ථාව. අංක 2 ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ශ්‍රේෂ්ඨ පරීක්ෂා කර තාක්ෂණික උපදෙස් ලබා ගැනීමේ අවස්ථාව. අංක 3 දුරකථන මාර්ග ඔස්සේ ක්ෂණික උපදෙස් ලබා ගැනීමේ අවස්ථාව. ඒ වගේම අංක 4 කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන සම්බන්ධීකරණය කර ගැනීමේ අවස්ථාව. අංක 5 කාලීන අවශ්‍යතාවයන් අනුව ඔන්ලයින් සැසිවලට සහභාගී වීමේ අවස්ථාව. අංක 6 කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාප්ති වාර්තා මෙන්ම ඇස්තමේන්තු සකස් කර ගැනීමේ අවස්ථාව. මේ සියලු පහසුකම් ලබා ගැනීමට ඔබත් අදම Agrotech Solution VIP Telegram සමූහයට සම්බන්ධ වන්න. විස්තර සඳහා පහත දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. මේ කාරණය පිළිබඳව තමයි මම ඔබ වැඩිපුර දැනුවත් කරන්න මේකින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රදේශයේ මම මේ කිව්ව නිලධාරීවරයා සම්බන්ධීකරණය කර ගැනීමට ඔබට තවදුරටත් අවශ්‍ය නම් ඔබගේ ප්‍රදේශයේ පර්යේෂණාංශ තියෙනවා විවිධ ප්‍රදේශවල පිටලා ඒ පර්යේෂණාංශයක් වෙත යොමු වෙලා ඔබට පුළුවන් මේ ක්ෂේත්‍ර තාක්ෂණ නිලධාරිය සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් ඔබගේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රාජකාරී කටයුතු කරන කෘෂිකර්ම පරීක්ෂා නිෂ්පාදන සහකාරවරයෙක් එහෙම නැත්නම් සුළු අපනයන බව දෙපාර්තමේන්තුව අයත් නිලධාරීවරයෙක් සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වාරි කළමනාකරණ ඒකකයේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මේ නිලධාරීන් හරහා ඔබට සම්බන්ධීකරණයක් හදාගන්න පුළුවන් ඒ තාක්ෂණ නිලධාරියෙකු සම්බන්ධ කරගන්න. ඒ නිසා ඔබට යම් අපහසුතාවයක් තියෙනවා නම් මේ සම්බන්ධව යම් නිලධාරියෙකු සම්බන්ධීකරණය කර ගැනීමට ඔවුන් හරහා ඒ සම්බන්ධතාවය ලබා ගන්න. එහෙම නැත්නම් ඔබට අපගේ YouTube channel හරහා අවස්ථාව තියෙනවා මේ ඕනම ප්‍රදේශයක ඒ අදාළ ශේෂ්ත්‍රය පරීක්ෂා කර ගැනීම සඳහා මොන වගේ නිලධාරියෙක් උපදේශකවරයෙක් ඔබට අවශ්‍යද කියන එක දැනුවත් කිරීමක් ලබා දෙන්න. ඉතින් මේ කාරණය පිළිබඳව තමයි මම අද මේ වීඩියෝ එකෙන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක ඊටාම සුවිශේෂී සංවේදී කාල සීමාවක්. ඒ නිසා මේක අපේ විවගාවේ අස්වැන්නට යම් ප්‍රමාණ වලින් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අස්වැන්න ගැන අපි සිතාමතා අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න වියදම අඩු කරගෙන හරි ක්‍රමවේදය හරි තාක්ෂණික භාවිතා කරන්න ඔබ මේ සම්බන්ධව මූලික අවබෝධයෙන් දැනුමෙන් ක්‍රියා කිරීමට තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙමනම් ඔබට ශක්තිමත් නිරෝගී වගාවක් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.